සිනමා වෙනුවෙන් ආපු මං අහලා තියෙන විදිහට බහුතරයක් පිරිස පුංචිම තැනින් පටන් ගත්තු අය මේක උද්දච්ච කමක්මත් නෙවෙයි මම හිතන විදිහට දැන් අපේ රටේ සිනමා වේදීන් ගත්තා සිනමා නළුවෝ ගත්තා නිළියෝ ගත්තා ඔවුන්ගේ විවාහ ජීවිත 90%ක ඇතුළතින් බිඳ වැටලා තියෙනවා. උදේකාන්ත තමන්ගේ පෞල් ජීවිතය බොහොම හොඳට ආරක්ෂා කරගෙන යහපත් විදිහට ඉන්න සිනමා වේදී. එයා මන් දකින්නේ ඒ ශානරත් ස්පර්ශ කළා මිසක් අර මුල් එකත් එක අදහස් ගැටීමක් විදිහට නෙවෙයි මන් දකින්නේ. වාණිජමය පාර්ශවයේ නෙවෙයි වසන්තගේ ලොකු අදහසක් තිබුණේ නැහැ. මගේ චිත්‍රපටි දුවන්න ඕනයි කියලා අභිමතාර්ථයෙන් චිත්‍රපටි කළේ නැහැ. මොකද මට පතිරාජ මූණටම කිව්වා මං චිත්‍රපටි හදුවේ දුවන්නම නෙවෙයි කියලා. ඔබ පිටස්තර අයගේ ලිපි කීපයක් මේකට අන්තර්ගත කරනවා. මේ ලිපි අන්තර්ගත කරද්දී ඔබ යම්කිසි මාතෘකාවක් වුන්ට දුන්නද එහෙම නැත්නම් ඔවුන්ගේ මතය පරිදි ලියන්න අවකාශ සලසලා. සනත් ගුණතිලක මහත්මයා සහ තුසිත ජයසුන්දර මහත්වරුන්ට මාතෘකා කිව්වා මේ විදිහට ලියන්න කියලා. ඒ කියන්නේ මාලින්දගේ ලිපිය හැර අනිත් ලිපි සියල්ලකම බොහෝ වෙලාවට මේ රිපීට් වීමක් තියෙනවා. ඒ කියන්නේ එකම කාරණා ලිපි තුනේම අන්තර්ගත වෙනවා. මම හිතනවා ඔබට ඒක අහුනේ නැත්නම් ඔබ මේ ලිපි සංස්කරණය කරා. ඒකක් මම කියවපු බොහෝ සිනමා ලිපි අතරින් මට සෑහෙන දෙයක් ඉගෙන ගන්න තිබිච්ච මෙතෙක් නොකියපු මානයක් පරාසයන් රසක් තිබුණු ලිපියක්. සිනමා අධ්‍යක්ෂකරුන් නළුවන් සහ නිළියන් කියන විශාල පිරිසක් කිසිදු හැදෑරීමකින් තොරව පොතපත කියවීමකින් තොරව අත්දැකීම් වලින් තොරව සිනමාවත් එක්ක කරන ගනුදෙනුව නිසා තමයි ඒ වගේ යම් තත්ත්වයක් උදා වෙන්න පුළුවන් සහ උදා වෙලා තියෙනවා. තමයි රංගපාන්නේ පසු කාලීනව කීපයක රංගපාලා විදේශගත වෙන්න තමන්ගේ ස්වාම පුරුෂයන් සමග. රංගපෑම විනෝදාංශයක් නෙවෙයිනේ. මම දකින දෙයක් තමයි උදේකාන්ත සිනමාවට ආවයි කියලා චිත්‍ර කතාව අතහැරියේ නැතිකම. එන්න කියන දේ හරි. ඒකට හේතුව 1998 ගිනිය විසහ ගිනිකිල චිත්‍රපටය කරනකොට මේක තුම්මුල්ලේ පත්මේ ලෝකයා කියලා කියන්නේ මහ පොළොවත් එක්ක ස්පර්ශ කළ සමාජ බද්ධ වෙච්ච චරිත. උදේකාන්ත ඔතනදී මට මතකයි සිනමාවේදීන් කිහිප දෙනෙක්ම පස්සේ කාලෙක විරෝධතා දක්වලා තිබුණා උදේකාන්ත තමන්ගේ චිත්‍රපට දැම්ම කියලා. නමුත් උදේකාන්ත තමන්ගේ චිත්‍රපට දැම්මේ නැහැ. කිසිම කෙනෙක් නාපු නිසා උදේකාන්ත චිත්‍රපට ඉදිරිපත් කළා. උදේකාන්ත නිවැරදි. අයිබුවන් ඔබ අදත් එක්වී සිටින්නේ ලීඩර් ටීවී ඉදිරිපත් කරන සරග සාහිත්‍ය කලා වින්දනීය අනුහෝරාව සමග. අදත් ඔබ සමග එකතු වන්නේ ලේඛකයෙක්. මේ ලේඛකයාගේ විශේෂත්වයක් තියෙනවා. ඔහු වඩාත් නඹුරු වෙලා තියෙන්නේ සිනමාව පිළිබඳ පොත්පත් ලියන්න. ඔහු ගිය වසරෙත් තමන්ගේ පොතත් සමග අපිත් එක්ක එකතු වුණා. නමුත් මම දැනුත් ඔහු හඳුන්වා දෙන්නම්. පළමුවෙන්ම ඔහු තමයි ජීවන්ත දයානන්ද. අයිබෝය. ජීවන්ත දයානන්ද මෙවර ඔබ සමග එකතු වෙන්නේ මෙන්න මේ උදේකාන්ත වර්ණසූරිය කියන අපේ සිනමා වේදිකාවේ සිනමා නිර්මාණ පිළිබඳව සිත්තරුගේ සිනමා රූප රිද්මය. ඔහු මේක නම් කරන්නේ සිත්තරුගේ සිනමා රූප රිද්මය කියන නමින්. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒ කෘතිය පිළිබඳව. ඔහුගේ කලින් කෘති ගැන මම කලින් කතා කරලා තියෙනවා. ඔහු සෑහෙන කෘති ප්‍රමාණයක් ලියලා තියෙන නිසා ඇත්තටම ඒ කෘති වෙනින් වශයෙන් කතා කරන්න අපට කාලයක් නැහැ. අපි අද පළමුවෙන් වෙන් කරගමු මේ මූලිකවම මෙම කෘතියේ පිළිබඳව සාකච්ඡා කරන්න. මට මේකේ මුලින්ම පොඩි දෙයක් අහන්න තියෙනවා. මේක මතර මේක උදේකාන්තයේ තියෙන තමයි උදේකාන්තයේ තමයි මේක අහන්න ඕනේ. නමුත් මේකේ පෙරවදන ලියනවා චින්තන ලියන පෙරවදනේ මම මේකට පිටුවෙන් මෙහෙම කැලලක් තියෙනවා. ඒ කියන්නේ එයා කියන්නේ මේක උදේකාන්ත කිව්වා කියලා. අපි කොහොමත් මධ්‍යම පාන්තික පවුලක්. ඒ හින්දා බස් හෝල්ඩ් වල නිදාගෙන කත්ත කාලා චිත්‍රපට කරන්න මට උවමනා වුණේ නැහැ. මට දැනුණා නිකන් මේක පොඩි උද්දච්ච ගතියක් තියෙනවා වගේ මේ ප්‍රකාශයේ. අතරම දැන් උදේකාන්ත යන්නදී මෙතන වාඩි වුණා නම් මම උදේකාන්තේ මොනවද අහනවා. ඔබට හිතෙන විදියට උදේකාන්තේ මේ ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස මොකක්ද? ඔබේ පුද්ගලික අදහස මොකක්ද? දැන් මෙහෙමයි. සිනමා වෙනුවෙන් ආපු මං අහලා තියෙන විදිහට බහුතරයක් පිරිස පුංචිම තැනින් පටන් ගත්තු අය MV බාලන් කියන සිනමාවේදියා හිත හොඳ මිනිහෙක් ෆිල්ම් එක කරපු එයා වගේ අය චිත්‍රාගාර අතුගාන දේවල් වලින් අතුගානෝ වගේ දේවල් කරලා MV වාමදේවන් චිත්‍රාගාරේ පුංචිම තැන් වලින් පටන් අරගෙන ආපු අය
මේක උද්දච්ච කමක්මත් නෙවෙයි මම හිතන විදිහට උදේකාන්ත යමක් කමක් තිබුණු පවුලක තාත්තා මං හිතන විදිහට හොඳ රස්සාවක් කරපු කෙනෙක් මධ්‍යම පාන්තික පවුලක කෙනෙක් හින්දා එයාට සිනමාවේ ගමන් කරන්න ඒක පටන් ගන්න පහසු වෙන්නේ නැති කියලා මට හිතෙනවා. එතනත් එක්කයි එයා ඉන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම කට්ට කාලම එන්න ඕනේ නැහැ කියලා තැනක අපි ගත්තාම ඩීබී ඥානසිංහ මහත්තයා කියන්නේ ඒ කියන්නේ ඍජුවම සම්බන්ධ වෙච්ච කෙනෙක්. එයාට එයාගේ තාත්තගේ දේපල තිබුණා. ඒ වගේ දේවල් එහෙම තියෙනවා. මේ මට නිකන් දැනුනේ ඒක මේ ඒ කියන්නේ උදේකාන්ත වගේ කෙනෙක් ඉබඳු විකාශයක් නොකරයි කියන හොඳයි කියලා වගේ තමයි. එහෙම නැත්තම් චින්තනට මේක ලියද්දී ඔබ මේක සංස්කරණය කරත් හරි එහෙම අදහස ඒ වගේ ඒ අදහස පොඩක් අයින් කරා නම් හොඳයි වගේ මගේ අදහසක් තියෙනවා. මම දන්නේ ඔබ සංස්කරණය කරපු කෙනා හැටියට ඒක කොහොමද අදහස් කරන්නේ කියලා. ඊළඟට තව තැනකට උදේකාන්ත මේක මේ 10 වෙනි පිටුවේ මෙහෙම ටිකක් දීර්ඝ ප්‍රකාශයක් කරනවා. මේක චින්තන තමයි මේක ලියන්නේ. මාත් මගේ යාළුවෙකුත් උදේකාන්ත අධ්‍යක්ෂණය කරයි කියලා බලාපොරොත්තුෙන් චිත්‍රපට පිටපතක් ලිව්වා. ඒකේ කතාව සරලව කිව්වොත් සාම්ප්‍රදායික පවුල අත්හැරමින් පාදර රස්තියාදුකාරයෙක් විශ්වාස කරන විරුද්ධකගේ කතාවක්. එයා සතුටින් හොඳ සැමියා අත්හැරලා නරක පෙම්වතා සමග යනවා. උදේකාන්ත ඒ කියන්නේ දක්ව ප්‍රතිචාරය මට තාම මතකයි. මේක කියන්නේ චින්තන කියනවා උදේකාන්ත කිව්වලු මේකෙන් අපි ඊටම වැරදි ආදර්ශයක් මේ සමාජගත කරන්නේ. ඒ පිටපත ප්‍රතික්ෂේප වුණා. එදා මට උදේකාන්තගේ සංස්කෘතික රාමුව ගැන වැටහීමක් ලැබුණා. කවර ආකාරයක කතාවක් කිව්වත් අවසාන වශයෙන් පවුල මූලික සදාචාරයක සීමාවක් උදේකාන්තගේ හැම චිත්‍රපටයකම දකින්න පුළුවන්. එක්තරා විදිහකින් ජනප්‍රිය සිනමාවට සදාචාර රාමුවක් පැවතීම වාසියක්. අනෙක් පැත්තෙන් ඒක උදේකාන්ත රකින්න ශීලයක්. අවසානයේ පවුලයි දියන්නේ. ඉන් බහැරන් සොයා යන ආසාවේ මම්පෙක් විසින් විනාශය කැඳවනවා. උදේකාන්තගේ සීල කෘතින් මේ ජනප්‍රිය ශික්ෂාව ආරක්ෂා කරනවා. මම මේ ප්‍රකාශයට විරුද්ධයි. හේතුව මොකද? දැන් මෙතන උදේකාන්ත කතා කරන්නේ සදාචාරයක් ගැනනේ. හැබැයි උදේකාන්තගේ බහුභාර්යාව ගත්තාම ඒකේ එහෙම සදාචාරයක් නැහැ. හරි. ඒ වගේ අපි හිතමු ගිනිමල් පොකුරු ගත්තොත් ඒකේ එහෙම සදාචාරයක් නැහැ. ওই වගේ කෘති කීපයක් තියෙනවා. ඒ එයා විසින්ම ප්‍රකාශ කරපු මම කියන්නේ කෘති නරකයි කියලා නෙවෙයි. ඔහු විසින්ම ප්‍රකාශ කරන ලද ඒ ප්‍රකාශයට පරස්පර එකක් තමයි ඒ ෆිල්ම් වල තියෙන. මම මේ එහෙම ෆිල්ම් හදන්න එපා කියලාවත් එහෙම නෙවෙයි කියන්නේ. මේක උදේකාන්තටත් එක්ක මම කියන්නේ. මම හිතන්නේ උදේකාන්ත ඒ කරු ප්‍රකාශය නොකර ඉන්න තිබුණා කියලා. මොකද ඒ කියන්නේ ඒ සදාචාරවාදයේ බිඳෙන කෘති උදේකාන්ත විසින් අනන්ත අප්‍රමාණ මේ කෘති 27 ඇතුලේ තියෙනවා. ඔබට ඒ ගැන මොකක් හරි අදහසක් තියෙනවද? සාධනීය හෝ නිෂේධනීය හෝ මොන හරි අදහසක් තියෙනවද? එහෙමයි. දැන් අපේ රටේ සිනමා වේදීන් ගත්තත් සිනමා නළුව ගත්තත් නිළියෝ ගත්තත් ඔවුන්ගේ විවාහ ජීවිත 90%ක ඇතුළතින් බිඳ වැටලා තියෙන්නේ. දික්කසාද නොවී හිටියට එක පවුලක් වශයෙන් ජීවත් වුණාට අභ්‍යන්තරයේ ගැටලු රාශියක් තියෙනවා. අපේ රටේ සිනමා නළුවන් ගත්තාම මේ තත්ත්වය 70 60 80 දශකවල ඉතාම උග්‍ර විදිහට තිබුණා විවාහ ජීවිතේ බිඳ වැටීම. උදේකාන්ත තමන්ගේ පෞල් ජීවිතය බොහොම හොඳට ආරක්ෂා කරගෙන යහපත් විදිහට ඉන්න සිනමාවේදියෙක්. මම පෞද්ගලික ඇසුරු කිරීමේ නිසා ඔහුගේ බිලිඳ දරුවන් සමග එහෙම මනා සහසම්බන්ධයක් තිබුණා. දැන් අපේ රටේ බොහෝ සිනමාවේදීන් එහෙම යහපත් පවුලක් සිනමාවේ හැදුවට ඔවුන්ගේ ජීවිත නෑ. ඒවා මිනිස්සුන්ට බලන්න තමයි ඔවුන් ඒව හැදුවේ. එතකොට එතන එකක් ඒ කාරණාවේදී උදේකාන්ත පවුලක් විදිහට ආරක්ෂා වෙලා ඇත්තටම ගොඩ ලස්සනට ජීවත් වෙනවා පුද්ගලයෙක් විදිහට. තමන් කැමති චිත්‍රපට වර්ග කරමින් ජීවත් වෙන චිත්‍රපටවල ගුණය හෝ අගුණ වෙනම තැනක තියෙන්නේ. අනිත් පැත්තෙන් එයා කරපු චිත්‍රපට දෙක අපි ගත්තොත් බහුභාර්යා ගිනිමල් පකුරු කියන චිත්‍රපට දෙක එයා එතෙන්දී හරිම කැමති සිනමාවේ හැමදාම රැඳිලා ඉන්න. ඒ රැඳිලා ඉන්න ඕන නිසා නොඑක් වර්ගයේ ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරගන්න නොඑක් වර්ගවල චිත්‍රපට හදනවා. ශානර පෙළක පැතිරී යනවා. යම් ආකාරයක එහෙම යම් ආකාරයක. එතකොට එයා ඔය දැන් ජයසිරි සඳහන් කරපු චිත්‍රපට දෙක වැඩිහිටියන්ට වඩා සුදුසු වැඩිහිටියන් පමණක් එයා මන් දකින්නේ ඒ ශානරත් ස්පර්ශ කළා මිසක් අර මුල් එකත් එක්ක ගැටි අදහස් ගැටීමක් විදිහට නෙවෙයි මන් දකින්නේ. ඔව් නෑ මම කියන්නේ අර ඔය වගේ තවත් ප්‍රකාශයක් කරපු කෙනෙක් හිටියා මේ දෙන්නාත් නළුවෙක් මම ඔහුගෙන් ඒක පිළිබඳව ප්‍රශ්නයක් අහමු උත්තර දුන්නේ නැහැ. ගිනියම් නිසා ගිනි කෙලින් එදිනාත් හිටපු කෙනෙක්.
ඔහු ඒකට පිළිතුරු දුන්නේ නැහැ. ඔහුගේ යම් ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය පරස්පරයි ඔහුගේ වැඩත් එක්ක මම කියනවා මම ඒක කියන්නේ නැහැ කවුද කියලා. මම ඒකයි ඒක මතු කරේ. ඊළඟට ඔබ මේ පිළිසඳරේ ඒක තැනක සඳහන් කරනවා ජීවන්ත වසන්ත ඔබේසේකර හැර ඉහතකී සෙසු පිවිස තම නිර්මාණ සිනමා වෙළඳපොලේ වාණිජමය වශයෙන් ජයගත යුතු බව එහෙමකට නොතකූහ. ඒකෙන් ඔබ අදහස් කරන්නේ වසන්ත ඔබේසේකර වාණිජමය පාර්ශවය විතරක් බලාපොරොත්තු වුණා කියලා සිනමාවේ නෑ. වාණිජමය පාර්ශවය නෙවෙයි වසන්තගේ ලොකු අදහසක් තිබුණේ නැහැ. මගේ චිත්‍රපටි දුවන්න ඕනයි කියලා අභිමතාර්ථයෙන් චිත්‍රපටි කළේ නැහැ. නමුත් වසන්ත අනුගමනය කරපු ශෛලිය සහ ඒ තේමා ඉබේ දුවනවා. සලලු වරම, දොරකඩ මාරාව, දඩයම ඒවා මේ පතිරාජගේ මගේ ඉබේ දුවනවා. ඉබේ දුවන විදිහක් තිබුණ චිත්‍රපටිය ඇතුළම අරගෙන ඇවිල්ලම. ඒක නිසා වසන්තගේ චිත්‍රපටිය අර පතිරාජක වගේ චිත්‍රපටි නොවි දිව්වේ එකයි. මොකද මට පතිරාජ මූණටම කිව්වා මං චිත්‍රපටි හැදුවේ දුවන්නම නෙවෙයි කියලා. ඔව්. දැන් මේකේ ඔබ පිටස්තර අයගේ ලිපි කීපයක් මේකට අන්තර්ගත කරනෝනේ. ඒ ලිපි අන්තර්ගත කරද්දී ඔබ යම්කිසි මාතෘකාවක් ඔවුන්ට දුන්නද එහෙම නැත්නම් ඔවුන්ගේ මතය පරිදි ලියන්න අවකාශ සලසලා දුන්නාද? සනත් ගුණතිලක මහත්මයා සහ තුසිත ජයසුන්දර මහත්වරුන්ට මාතෘකා කිව්වා මේ විදිහට ලියන්න කියලා. සනත් මහත්තයාට තිබුණේ තමන් ගත කරපු සිනමා ජීවිතය, තුසිතට තිබුණේ උදයකාන්තව දකින්න සම්පූර්ණ, මොකද අපේ රටේ හොඳ විචාරකෙක් වශයෙන් පිළිගන්න නිසා සම්පූර්ණ ආවරණයක්. අනිත් අයට කිව්වා මෙන්න මේ වගේ මාතෘකාවල ලියුණොත් උදයකාන්තව ආවරණය වෙයි කියලා. මාලින්ද ලංකාපුත්‍ර දුන්නු මාතෘකාව සම්පූර්ණ වෙනස් කළා. එයා මාතෘකාවක් අරගෙන ආවා මම මේක ලියනවා කියලා. එයාට නිදහස දුන්නා. අනිත් දෙන්නට ටිකක් කියලා දුන්නා මෙහෙම මේ මාතෘකාවට ගියොත් ටිකක් හොඳයි කියලා. මොකද එයා විශේෂයෙන්ම දුලාරි මල්වරාරච්චිට දුන්නේ උදයකාන්තක සිනමාවේ තාරුණ්‍ය සෑහෙන්න හොඳට ස්පර්ශ කරන හින්දා ඒ ගැන ලියන එක හොඳයි කියලා. නෑ මම මේකේ දැක්ක දෙයක් තමයි මේ ඒ කියන්නේ මාලින්දගේ ලිපිය හැර අනිත් ලිපි සියල්ලකම බොහෝ වෙලාවට මේ රිපීට් වීමක් තියෙනවා. ඒ කියන්නේ එකම කාරණා ලිපි තුනේම අන්තර්ගත වෙනවා. මම හිතනවා ඔබට ඒක අහුුනේ නැත්නම් ඔබ මේ ලිපි සංස්කරණය කරා. මෙහෙම දෙයක්. දුලාරි මල්වලාරච්චිගේ ජීවිතයේ ලියපු පළවෙනි ලිපිය කිසිම දවසක කිසිම දෙයකට ලියලා නැහැ. මට මෙයාත් එක්ක කතා කරද්දි පැහැදිලි වෙච්ච දෙයක් තමයි මෙයා සිනමාවට අතිශයින් ප්‍රිය කරනවා, චිත්‍රපටි හොඳට බලනවා කියලා. මොකද මම එයාත් එක්ක කතා කරනකොටත් එයා උදයකාන්තක චිත්‍රපටි 4-3ක්ම නරබලා ඉන්නේ. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට හරිම අඩුයි පොත්පත් කියවනවා සහ චිත්‍රපටි බැලීම මතකවත් නැහැ. බොහෝ අයට මම කතා බහ කරපු. නමුත් මෙයා හොඳට බලනවා, ස්පර්ශ කරනවා මේ වගේ දේවල්. මම ඒක නිසා නිදහසේක මේක ලියන්න කියලා. එයා කැමති වුණා. එයාගේ තියෙන ලිපිය මම දකින්න දුබලතාවය තමයි ඒ ලිපිය සිනමාවෙන් අයින් වෙලා තරමක් දුරට සාහිත්‍යමය ලිපියක් බවට පත් වෙලා තියෙනවා කියලා මට දැනෙන ගතියක් තියෙනවා. සිනමා සාහිත්‍යමය ගතිය උනාට ගැටලුවක් නැහැ. මම දැක්කේ ජීවන්තයේ ලිපිය ඇතුලේ එයා ගොඩක් කරන්නේ චිත්‍රපටිය කියවගෙන යන එක. චිත්‍රපටිය කියවගෙන. චිත්‍රපටියේ කතාව කියවගෙන යන එක. චිත්‍රපටි කතාව කියවට කමන්නේ. ඉතින් ඔබට දැන් ඔබ චිත්‍රපටි කතාව සාරාංශගත කරනවා. එතනින් ඔබට යමක් කියනවා. ඒක කියවනවා. චිත්‍රපටි කියවනවා. එයා අරයාගේ ලිපිවල එහෙම නැහැ. එයා සිද්ධිය කියගෙන යන එක විතරයි තියෙන්නේ. මම ඒක ඇහුවේ අර සංස්කරණය කරාද එහෙම නැත්නම් මාතෘකාව දුන්නද කියලා. හැබැයි දැන් මාලින්ද ලංකාපුත්‍රගේ ලිපිය මම හිතන්නේ මේ පොත ඇතුලේ තියෙන හොඳම ලිපිය ඒක. මම පිළිගන්නේ හොඳම ලිපිය. මේ පොත කියවන අයට මම ආරාධනා කරනවා චිත්‍රපට කර්මාන්තයේ යෙදී සිටින අයට වගේම චිත්‍රපට කර්මාන්තයට ප්‍රවේශ වෙන්න ඉන්න අයටත් මේ මාලින්ද ලියන ඒ ලිපිය උදයකාන්ත සහ සිනමාවේ සෞන්දර්යය තමයි ඔහුගේ ලිපියේ මාතෘකාව. නමුත් ඔහු විශාල පරාසයක් සිනමාව සම්බන්ධයෙන් ආවරණය කරනවා. මම විශේෂයෙන්ම මතක් කරන මේ කෘතිය ඒ ලිපියට විතරක් වුණත් මේ කෘතිය මිලදී ගත්තට පාඩුවක් නැහැ කියන එක මට විශේෂයෙන් කියන්න වුණා. ඒකයි මම අර ප්‍රශ්නේ ආවේ. මාලින්දගේ පළවෙනි ලිපිය වෙන්න. මේ ඉස්සර මාලින්ද ලියන්නේ. ඒක කිසිසේත්ම ආධුනික ලිපියක් වෙන්නේ නැහැ. පළවෙනි ලිපිය කියලා එහෙම මේ කිසිසේත්ම හිතෙන්නේ නැහැ. මොකද ඔහු සිනමාව පිළිබඳ විද්‍යාත්මක මානයක් ගේනවා මේක ඇතුලේ. මම හිතන්නේ මේ අපිට මෙතෙක් මම කියවපු බොහෝ සිනමා ලිපි අතරින් මට සෑහෙන දෙයක් ඉගෙන ගන්න තිබිච්ච
මෙතෙක් නොකියපු මානයක් නොකියපු ස්පර්ශ කරපු පරාසයන් ලිපියක්. රසක් තිබුණු ලිපියක්. තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ මේ කෘතියෙන් ලිපි ගන්නවා නම් අනිවාර්යෙන්ම ඒ ලිපිය පිළිබඳව අවධානයක් යොමු කරන්න කියලා මම ඔබට ඉල්ලා සිටින අතරම මේකේ මේ ෂෙරින් පීරිස් 62 වෙනි පිටුවේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. යම් කතා පොතක් රූපමය වශයෙන් සිටීමට ප්‍රකාශ කිරීමට අධ්‍යක්ෂකවරයාට හැකිය යුතුය. හොඳ අධ්‍යක්ෂකවරයෙක් යම් පමණකට ශිල්පියෙකුද යම් පමණකට කලාකරුවෙකුද වන බව පෙනී යයි. පරිකල්පනයෙන් හීන තාක්ෂණික මෙවලම් පරිහරණය කිරීමට පමණක් පුරුදු වුණු පිරිසක් පසු කාලීනව සිනමාවට අවතීර්ණ වීම නිසා මෙන්න මේ ටික මම නැවත ඉන්වයිට් කරලා කියනවා. පරිකල්පනයෙන් හීන තාක්ෂණික මෙවලම් පරිහරණය කිරීමට පමණක් පුරුදු වුණු පිරිසක් පසු කාලීනව සිනමාවට අවතීර්ණ වීම නිසා පරිසරය සමාජයේ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැතිකමින් ඔවුන් විසින් කළ නිර්මාණ ප්‍රේක්ෂක සමාජය විසින් ප්‍රතික්ෂේප විය. සිනමා ශාලාවක දැවැන්ත තිරය මත ප්‍රක්ෂේපණය වන චිත්‍රපටයන් නරඹන්නට පෙළ ගැසෙන පිරිස අවුම් වීමට බලපෑ හේතු අත්තරට එයද එක් හේතුවකි. ඔබ සිනමා විචාරකයෙක් හැටියට මේ ප්‍රකාශය ඔබ කොහොමද දකින්නේ? මේකයි සිනමා අධ්‍යක්ෂකරුන් නළුවන් සහ නිලියන් කියන විශාල පිරිසක් කිසිදු හැදෑරීමකින් තොරව පොතපත කියවීමකින් තොරව අත්දැකීම් වලින් තොරව සිනමාවත් එක්ක කරන ගනුදෙනුව නිසා තමයි ඒ වගේ යම් තත්ත්වයක් උදා වෙන්න පුළුවන් සහ උදා වෙලා තියෙනවා. අපි හොඳට දන්න දෙයක් තමයි අද වෙනකොට නව පරපුරේ බොහෝ සිනමා නිලියන් රඟපෑම අධ්‍යයනය කරන්නේ නැතිකම. අධ්‍යයනය කිරීමකින් තොරව ඇතැම් අය රඟපාන්නේ පසු කාලීනව කීපයක රඟපාලා විදේශගත වෙන්න තමන්ගේ ස්වාම පුරුෂයන් සමග. ඒගොල්ලෝ අර මෙහි ඉන්න නිවාඩු කාලේ තමයි ටෙලිනාට්‍ය වල රඟපාන්නේ සහ චිත්‍රපට වල රඟපාන්නේ. සමහරුන්ට ඒක විනෝදාංශයක්. ජයසිරි රඟපෑම විනෝදාංශයක් නෙවෙයිනේ. ඔව්. දැන් අපිට විනෝදාංශ තියෙනවා කැරම් ගහනවා වගේ ඒවා දාන් අදිනවා විනෝදාංශ. නමුත් රඟපෑම කියන එක විනෝදාංශයක් නෙවෙයි. ඒක ලොකු අධ්‍යයන කටයුත්තක්. ඒ අතරේ ඒක විනෝදයක් බවට පත් වෙනවා කෙනෙකුට. හොඳ නිර්මාණයක් කරාම ඒක එක පැත්තකින් විනෝදයක්. නමුත් අන්න එතනින් විතන් වෙලා හැදෑරීමක් කරන්න ඕන කියලා තමයි ෂෙරින් කියන්නේ. ඔව්. දැන් මේ මාලින්දිගේ ලිපියේ අපි දැන් 75 ලිපියේ තියෙනවා මෙන්න මෙහෙම අදහසක් ගෙනල්ලා වරු සිනමා කලාව යනු චිත්‍ර කලාවෙන් ඔබට ගොස් සජීවී චරිත හා මිනිස් සංතානයේ හැඟීම් හොවා දක්වන ඉතා සංවේදී වූ ප්‍රස්තුත මත ගොඩනැගෙන පරිකල්පිත විෂයක් වේ. මෙහි වෙනස සිනමාකරුවන් විසින් පැහැදිලිවම හඳුනාගත යුතු වන අතර චිත්‍ර කතාවක් තුළ අඩංගු වන හුදු රූප සටහනක් සහ පේලි කිහිපයක කෙටි දෙබස් කාණ්ඩ තුළ අපට ඉතාමත් ළඟ අත්විඳිය හැකි රසයකට වඩා ගැඹුරු කියවීමක් අප චිත්‍රපටයකින් අපේක්ෂා කරයි. මෙතනදී ඔහු මේ අදහස් කරන්නේ උදේකාන්ත වර්ණසූරියගේ කතා ශිල්පී. ඔව්. එතකොට උදේකාන්ත වර්ණසූරියගේ චිත්‍ර කතාවල තියෙන ඒ ගතිය අපි කියන්නේ ඒ ස්වභාවය සිනමාවේ ඔහුගේ සිනමාවේ තියෙනවා කියන එකද? මෙහෙමයි උදේකාන්ත කියන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි. මොකද ජනක රත්නායක සරත් මදු ගුණපාල ජයලත් ඒ වගේ චිත්‍ර ශිල්පීන් ගත්තහම ඒ බන්දුල හරිශ්චන්ද්‍ර ඒ මට්ටමටම ඉහළින්ම නැගී සිටපු කෙනෙක් නෙවෙයි. නමුත් ඔහු චිත්‍රකතා ශිල්පියෙක් වශයෙන් මහ ජනතාවට රැඳී සිටියා. එතකොට උදේකාන්තගේ අපි හැබැයි මම දකින දෙයක් තමයි උදේකාන්ත සිනමාවට ආවයි කියලා චිත්‍ර කතාව අතහැරියේ නැතිකම. මොකද දිගින් දිගටම ඔහු චිත්‍ර කතා තමන් කරපු චිත්‍ර කතා වලින් චිත්‍රපටි හදනවා, ඒව පොත් බවට පත් කරනවා. අද වුණත් උදේකාන්ත හිතින් චිත්‍ර කතාවේ එහෙම දුරට අතහැරලා නැහැ. මේ මාධ්‍ය ලංකාවේ භාවිතාවට වෙන්න නිසා උදේකාන්ත කරන්නේ. ඇත්තටම අදත් උදේකාන්තට විවේකයක් තිබුණා නම් තවදුරටත් චිත්‍ර කතා ශිල්පියෙක් විදිහට යන්න අවස්ථාව ඉදීවි. ඒ පාර්ශවයෙන් බැලුවහම පොඩ්ඩක් මාලින්දගේ ප්‍රකාශයේ යම් සත්‍යතාවක් තියෙනවා. ඒ කියන්නේ ඔහු ඒක කියන්නේ ඍණාත්මක අදහසකින් නෙවෙයි. නමුත් ඔහු ගේන ප්‍රකාශය සම්බන්ධයෙන් කිසියම් සත්‍යතාවක් තියෙනවා. ඔව් තවත් තැනක මේ වගේ අදහසක් කියනවා මේ මාලින්දික ලිපි වල ඇත්තටම හරි වටිනවා. මම මේකයි මේ මතු කරන්නේ. ඔහු ගේනවා මේ සියල්ල සලකා බැලීමේදී 1997 දී ගිනියවි සහ ගිනිකෙලි තුල පත්නේ මැරදේශ පාලනය තුළ අතරමං වීමත් 2024 දී ගිනියවි සහ ගිනිකෙලි දෙවැන්න තුළ උදේකාන්ත අතරමං වීමත් දේශපාලකයෙකු දේශපාලන ලෝකයේ තුළ අතරමං වීමටත් වඩා බරපතල කාරණයක්. ඔබ සිනමා විචාරකයෙක් හැටියට මේ දෙක සංසන්දනය කරන්න කොහොමද? ඔබේ ලිපියේ කිසියම් මේ ගැන අදහසක් තියෙනවා. මට ඒක පිළිබඳව වෙන ප්‍රශ්න කිරීමක් තියෙනවා. මේකෙදි මාලින්දගේ අදහස් සම්බන්ධයෙන් ඔබ
මාලින්ද කියන දේ හරි. ඒකට හේතුව 1998 ගිනියවි සහ ගිනිකිල චිත්‍රපටය කරනකොට මේක තුම්මුල්ලේ පත්මේ ලෝකයා කියලා කියන්නේ මහ පොළොවත් එක්ක ස්පර්ශ කළ සමාජ බද්ධ වෙච්ච චරිත. ඒ සමාජ බද්ධ වීම තුම්මුල්ලේ පත්මේ හරහා සමාජයේ කියවන උදයකාන්ත. නමුත් 2024 ගිනියවි ගිනිකිලි දෙකට එනකොට ඒ ඝන බව ලිහිල් වෙලා ලුහු වෙලා තියෙනවා උදයකාන්ත අතින්. ඒක ඒවයි ඉන්න බෝගහවත්තේ ලකි වගේ චරිත අර පෙර චිත්‍රපටයේ තිබුණ චරිත වගේ සමාජබද්ධ වෙලා කියවලා නැහැ. ඔකට කාරණා උදයකාන්ත විතරක් නෙමෙයි බලපානවා ජැක්සන් නැන්තරිත් බලපානවා. පස්සේ චරිතය රඟපාපු ඒ නළුවා ඉසුරු ලොකු හෙට්ටිආරච්චිත් බලපානවා. ජැක්සන් නැන්තනී කියන්නේ පොතපත කියවලා හැදෑරීම් කරලා රඟපෑමේ හොඳ මනා දක්ෂතාවයක් තියෙන චරිතයක් වටහා ගැනීමේ හැකියාවක් තිබුණ නළුවෙක්. මම කියන්නේ නැහැ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි එහෙම කෙනෙක් නෙවෙයි කියලා මම කියන්නේ නැහැ. නමුත් දක්ෂ නළුවෙක්. එයා දක්ෂ රංගපෑම් ගණනාවක් කරලා තිනවා. අපිට මතකයි ගිනිමල් පොකුරු වගේ චිත්‍රපටත් දක්ෂ රංගපෑමක්. නමුත් අර ජැක්සන් නැන්තනී වගේ බරසාර කියවීමක් සහ හැදෑරීමක් ඉසුරුට නැති හින්දා ඒ චරිතය අච්චර ගැඹුරට පිහිටවන්න ඉසුරුට බැරි කමකුත් තියෙනවා. උදයකාන්ත වගේම ඉසුරුත් බලපානවා. දැන් මෙතන මම හිතන්නේ ඉසුරු වගේ මම හිතන්නේ උදයකාන්ත තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන ඉන්නේ තුමුල්ලේ පත්මේ නෙවෙයි. හරි. එතකොට ඉසුරුට තුමුල්ලේ පත්මේව ආරූඪ කරගන්න උවමනාවකුත් නැහැ. ආරූඪ කරන්න උවමනාවක් නැහැ. ඒක ඉසුරුට හදාරන්න වෙන්නේ වෙන කැරක්ටර් එකක්. මම දන්නේ ඒ කැරක්ටර් එක පිටිපන්දව ඔහු අවබෝධයක් ලබා ගත්තේ නැද්ද මොකද්ද කියලා. කොහොම හරි ඒ අසාර්ථකත්වය ඒකට බලපානවා. තියෙනවා තව පැත්තකින්. දැන් ওই විදිහට උදයකාන්තට උනන් තව චිත්‍රපට 3-4ක් හදන්න පුළුවන් ගිනියයි වර්ගයේ. තව පාතාල මැරයෝ ටිකක් හොයා ගන්නවා. පොලිසිය හොයා ගන්නවා. ඒකට පහර දෙන පිරිසක් හොයා ගන්නවා. ඒක නිර්මාණකරුවෙකුගේ නිර්මාණකාරභාරයක් නෙවෙයි. නෑ සාමාන්‍යයෙන් එහෙම ඕනෙත් නෑ. දැන් මේ පත්තරවල යන දේවල් එහෙම ගත්තාම අපි ඔය කරගෙන මේ පහුගිය දවස් ටිකේ දේවල් ටික ගත්තමත් හෙලි වෙන කතන්දරත් එක්ක අපිට ලොකු කතන්දර ටික කොට ගන්න පුළුවන්. සිනමාව කියන්නේ ඒකම නෙවෙයි. දැන් ඔබේ උපග්‍රන්ථයේ එක තැනක සඳහන් කරනවා 125 වන පිටුවේ මෙය උපයුක්ත සිනමා උපයුක්ත ප්‍රකාශන රීතියටම අදාළ වූ දස ගණනාවක් පුරා සිනමා විචාරකයන් බහුතරය කළේ උපයුක්ත විකාශන රීතිය හේතුවෙන් ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් මතු කිරීමට උදයකාන්ත ප්‍රයත්න නොදරූ බව පවසා මෙම නොසැලකිලිමත් බව මගහරවා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේක පොඩි පැහැදිලි කිරීමක්. මට පොඩ්ඩක් පැහැදිලි මොකක්ද මේ මම මේ ඕනනම් මේක පොඩ්ඩක් උඩත් එක්කම කියන්න. ඒක ඔයාලට පැහැදිලි මේක. උදයකාන්තගේ සිනමාකෘති සමුදායත් ඔහුගේ නිර්මාණාර්භය ලියවුණු සිනමා විචාරත් විටක බුද්ධියෙන් යුතුව පරිශීලනය කිරීමෙන් මා අවබෝධ කරගත් මා කියන්නේ ඔබ මා අවබෝධ කරගත් වැදගත් කරුණක් විමසුමට ලක් කිරීම සුදුසුයි. මේ කාරණා දෙකක් ලෙස මතු පිටින් පෙනුනද එකම කරුණක් බවයි මගේ අදහස. එනම් උදයකාන්තගේ සිනමාවේ විකාශන රීතිය කේන්ද්‍ර කොටගෙන බොහෝ විචාරකයන් මතු කෙරෙන්නක් අරබයාය. එනම් උදයකාන්ත නිරන්තරව වේගවත් විකාශන රීතියක් සිය රූප සමුදාය රඳවීමයි. එහෙයින් උදයකාන්ත අතින් කෙරෙන්නේ සිය සිනමා භූමිකාවන් ගැඹුරු අන්තයක් කරා ගෙන ගොස් මතුපිට තලයෙන් මදක් ඔබට යෑමක් පමණක් වීමයි. ඊට පස්සේ ඔබ කියනවා ඒ දැන් ඔබ සඳහන් කරපු ටික මෙය උපයුක්ත ප්‍රකාශන රීතියට අදාළ වූ දශක ගණනාවක් පුරා සිනමා විචාරකයන් බහුතරය කරේ උපයුක්ත විකාශන රීතිය හේතුවෙන් ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් මතු කිරීමට උදයකාන්ත ප්‍රයත්න නොදරූ බව පවසා මෙම නොසැලකිලිමත් බව මගහරවා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. එතකොට ඔබ මේකෙන් මේ කොටසෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද? මේකෙන් කියන්නේ උදයකාන්තගේ සිනමාවේ අපි දකින දෙයක් තමයි වේගවත් විකාශන රීතියක් දෙන එක. ඒක උදයකාන්ත මුලින් ඉඳලා අපිට දකින්න හම්බ වෙනවා මහමෙරුසට ෆිල්ම් එකේ ඉඳලම දර්ශන ඛණ්ඩ 100 ගාණක් කඩනවා. පොඩ්ඩ කඩනවා දර්ශන ඛණ්ඩ. කඩ තමයි මේ මුළු චිත්‍රපටියම ගොඩනගන්නේ. ඒක උදයකාන්ත උවමනාවෙන් කරන දෙයක් කියලා ගිනියවි ගිනිකෙලි චිත්‍රපටන කොටත් තේරෙනවා. නමුත් මේක උදයකාන්ත කරන්නේ උවමනාවෙන් වගේම මේක යාගේ දුබලතාවයකුත් නෙවෙයි. මේක තමයි විකාශන රීතිය. එතකොට අපේ රටේ ඇතම් චිත්‍රපට විචාරකින් කියනවා උදයකාන්ත මේක මේ විදිහට කරනවා මෙහෙම කළා නම් හොඳ නෑ කියලා. කරන්න එපා කියලා. නමුත් උදයකාන්තයක දැන උවමනාවෙන්මයි කරන්නේ. අපේ රටේ විචාරකයෝ තේරුම් ගන්න ඕන මේ උදයකාන්ත උවමනාවෙන් කරන වැඩක් කියනවා. ඒක තමයි උදයකාන්තගේ විදිය. මේක තමයි උදයකාන්තගේ රීතිය. ඒතර උදයකාන්තර කාරණා දෙකක් තුනක් බලපාන්න නැති ඔය රීතියට එන එකක් තමයි සිනමා ප්‍රේක්ෂකයන් කැමතියි කියලා හිතනවා බොහොම ඉක්මනින් චිත්‍රපටි යන එක. අනිත් එක දැන් මිනිස්සු කරන චිත්‍රපටිවලදී නිදිමත හැදෙනවා මේකට ඇතම් ජනකාණ්ඩයක්. උදයකාන්තයේ චිත්‍රපටිවල නිදිමත එන්නේ නැහැ.
නිදිමතේ නෑ කෙනෙකුට. මොකද නිතරම මේක ආවේග වෙලා තියෙන චිත්‍රපටිය ඒ වගේ. ඔබ මම මේකේ දකින්න පොඩි පරස්පර ප්‍රකාශයක් කළා තියෙන ප්‍රකාශ දෙකක් තියෙනවා. ප්‍රකාශ දෙක අතර පරස්පරයක් තියෙනවා. 126 පිළිව ඔබේ උපකරණයේ තියෙන්නේ. උදාහරණයක් විදිහට ගිනියවි සහ ගිනිකෙලි වගේ නිර්මාණයක තවත් ඉදිරි කොටස් තවත් සිනමා කෘති ලෙස ඉදිරිපත් කිරීම නොකළ යුතු දෙයක් බව මගේ අදහස. ඔබ කියනවා. 126 වෙනි පිටුව. ඊට පස්සේ ඔබ 137 වෙනි පිටුවට ගියාම ඔබ කියනවා ඉක්බිති බිහි කළ නිර්මාණ රසක්ද මේ වන විට තිරගත අවසන් නිර්මාණ වූ මේ වින විට තිරගත අවසන් නිර්මාණය වූ ගිනියවි සහ ගිනිකෙලි දෙකද ඔහු නවතින්නේ ඔහුට රිසිතන. දැන් ඔයා මෙතන කියනවා මම එතනම කියනවා මම උදයකාන්ත නැවත වතාවක් ගිනියවි ගිනිකෙලි 3 සහ 4 ඕන් නෑ කියලා මං කියන්නේ. මේ ඇති. ඔව් ඒක හරි. අතනදී අරකෙදි කියනවා බිහි කළ නිර්මාණ රසක්ද මේ වනට තිරගත අවසන් නිර්මාණ වූ ගිනියවි සහ ගිනිකෙලි දෙකද ඔහු නවතින්නේ ඔහුට රිසිතන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔහු මින් ඉදිරියට ගිනියවි සහ ගිනිකෙලි සිනමා නිර්මාණ නොකරයි කියන එකද හේතු ගන්න නෑ. එහෙමම නෙවෙයි කියන්නේ. මං හිතන්නේ ඊට ඉස්සෙල්ලා පදනමක් එනවද දන්නේ මට මතක නැහැ. මම කියන්නේ ඔහු චිත්‍රපටයක් නවත්තන්නේ ඔහුට උවමනා තැන. ඒ කියන්නේ තව ප්‍රේක්ෂකව බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙතන මේ චිත්‍රපටයේ අවසානයේ තව මීට වඩා වෙනසක්. නමුත් යානේ නවත්තලා දානවා එතෙන්දීම. මම කියන්නේ මෙතනින් ඉවරයි කියලා. අන්න ඒක වගේ දෙයක් තමයි මට මතක හැටියට. එහෙමනම් අපි යමු 151 වෙනි පිටුවට. ඔබ මේකෙදි ප්‍රකාශයක් කරනවා ගිනියවි පළමුවැන්නට සාපේක්ෂව දෙවැන්නේ ගුණාගුණ විමසීම නොකළ යුතුයි. මේවා සිනමා කෘති දෙකක් වීමත් දෙක බිහු කාලවකණු අතර වෙනස දශක දෙකකට ඉක්මවා තිබීමත් මත නොයෙක් විෂමතා තිබිය හැකිය. එමෙන්ම ගිනියවි පළමුවැන්න සපුරා ඉවතලා දෙවැන්න වෙනම කෘතියක් ලෙස සලකා බැලීමෙන්ද දෙවැන්න ගැන සාධාරණ විචාරාත්මක මතවාදවලට පැමිණීමේ ගැටලුවද පැන නැගිය හැකිය. මේක පරස්පර නැද්ද මේ ප්‍රකාශය ඇතුළේ? ඔව් මම කියන්නේ මේකයි. මට පොඩ්ඩක් අගනම් පොඩ්ඩක් අපැහැදිලි කියවපු එක ජයසිරි. ඔව් මම ආපහු කියනවා ගිනියවි පළමුවැන්නට සාපේක්ෂව දෙවැන්නේ ಗುಣ අගුණ විමසීම නොකළ යුතුයි. ඔව් එහෙම හරි. ඔව් මේවා සිනමා කෘති දෙකක් වීමත් මේ දෙක බිහු කාලවකවානු අතර වෙනස දශක දෙකකට ඉක්මවා තිබීමත් මත නොයෙක් විෂමතා තිබිය හැකිය. විෂමතා තිබිය හැකිය. එමෙන්ම ගිනියවි පළමුවැන්න සපුරා ඉවතලා දෙවැන්න වෙනම කෘතියක් ලෙස සලකා බැලීමෙන් දෙවැන්න ගැන සාධාරණ විචාරාත්මක මතවාදවලට පැමිණී ගැටුව පැන නැගිය හැකියි. ඔව් එහෙම පොඩි පරස්පර ගතියක් මටත් හිතෙනවා. ඒක ඔයාට ඒ මොහොතේ ඔයාගේ මේක ලාගෙන යනකොට එකක් පොඩි පරස්පර ගතියක් තියෙනවා. එහෙමම 152ට ඇවිල්ලත් ඔබ නැවත කියනවා එහෙත් මෙහි එන සිනමා භූමිකාවන් ඒ කියන්නේ ගිනියවි සහ ගිනිකෙලි දෙකේ මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ සැබෑ සංකේතයක් විසඳ කිරීමට දක්වන දුබලතාවය තියෙන පළවෙනින්න තරම් ගුණාත්මක සහ සිනමා රූපීව දෙවන්නේ බිහි කිරීමට නිර්මාණකරුවට නොහැකි ඇති බවක් නැගී. මේකෙදී මට දැනිච්ච විදිය තමයි ඔබ ගිනියවි සහ ගිනිකෙලි සිනමා නිර්මාණය දුර්වල නිර්මාණයක් කියන එක ඔබේ හදවතට දැනෙනවා. මොකක් හෝ හේතුවක් මත මේක පටලවා ගැනීමක් වගේ තියෙනවා. මෙහෙම දුර්වල නිර්මාණයක් කියලා කියන්නේ පළවෙනි එකට සාපේක්ෂව තාක්ෂණයෙන් ඉහළයි. තාක්ෂණයෙන් සහ රූප භාවිතය අරම යම් තාක්ෂණිකයට සම්බන්ධ දේවල් වල තියෙනවා හොඳ බවක් තියෙනවා දෙවෙනි එකේ. නමුත් පළවෙනි එකට සාපේක්ෂව ගත්තම දුර්වල නිර්මාණයක්. මගේ අදහස මම ඒ චිත්‍රපටිය බැලුවට පස්සේ මට මොකද්ද කියලා අත්‍තරම හිතුණා. දුර්වල නිර්මාණයක්. ඊට වැඩිය අර ටෙලිනාට්‍ය ඉහළයි. නිසා ගිනිකෙලිගේ ටෙලිනාට්‍ය දෙකාන්තගේ මේ නිර්මාණයට වැඩිය බොහෝ ඉහළයි. මම දන්නේ නැහැ ඒ දෙකාන්තට එහෙම තත්ත්වයක් උදාවන්නේ කියලා. දැන් අර අරයා කියප එකත් හරි. ප්‍රියන්ත පොඩි පිළිගේ ප්‍රකාශයක් ඔබ මේක උත්සාහ දක්වනවා. ඒ කියන්නේ ඒකත් සාධාරණයි. සාධාරණයි. මේක තව අපි බොහෝ දෙනෙක් නොදන්න කාරණයක් ඔබ මතු කරනවා ඔබේ උපගන්තයේ 167 වෙනි පිටුවේ මේක මේ රාජ්‍ය සේවයයි පිණිසයි චිත්‍රපටි සම්බන්ධයෙන් ඊළඟට පස්වනි මණ්ඩලයේ සිනමා හල් වල නිරත වීමට නියමිතව තිබුණේ ප්‍රසන්න විතානගේ පුරහඳ කළුවර සිනමා කෘතිය වන නම් ඒ වාරණය වීමත් මත මණ්ඩලයේ දිරගම්ත වීමට තිබූ ඊළඟ කෘතිවල කෘති පෙළක් තිබුණා. පෙළේම නිෂ්පාදකවරු පස්ස ගැහුවා. අන්න ඒක. ඒ පස්ස ගැහුවේ හදිසිය දාන්න බෑ.
කරන්න බෑ. එහෙම නැතුව අපිට ෂණිකව දුන්නට අපි සූදානම් වෙන්න ඕන කියලා කිව්ව නිෂ්පාදකවරු ටික. ඒ කියන්නේ පොඩිමට ඇහුවා එක එක්කෙනාගෙන් ඇහුවා ඔයා එනවද ඔයා එනවද කියලා. මට මතක හැටියට අනන්ත රාත්‍රියක් තිබුණා ප්‍රසන්නගේ පුරහන්ද තහනම් අනන්ත රාත්‍රියක් ආවා. කිසිම කෙනෙක් ඉදිරිපත් උනේ නෑ චිත්‍රපටි අපේ එක දාන්න කැමතියි කියලා. කවුරුත් පස්සේ ගහන උදේකාන්තකව මගේ ෆිල්ම් එක දාමු කියලා. එතකොට උදේකාන්තගේ ෆිල්ම් එක දැන් මට උදේකාන්ත ෆිල්ම් එක පිටගත වෙච්ච එක නෙමෙයි මට ගැටලුව තියෙන්නේ. එතකොට අරගොල්ලෝ මගහැරියේ අරකට විරෝධතාවක් හැටියට නෙවෙයි තමන්ගේ සූදානමක් නැති තමන්ගේ කිසිම සූදානමක් නැහැ උදේකාන්ත ඔතනදී මට මතකයි සිනමාවේදීන් කිහිප දෙනෙක්ම පස්සේ කාලෙක විරෝධතාව දක්වලා තිබුණා උදේකාන්ත තමන්ගේ චිත්‍රපටි දැම්ම කියලා. නමුත් උදේකාන්ත තමන්ගේ චිත්‍රපටි දැම්මේ නැහැ කිසිම කෙනෙක් නාපු නිසා උදේකාන්ත චිත්‍රපටි ඉදිරිපත් කළා. උදේකාන්ත නිවැරදි. ඒකත් මේ වෙලාවේ අත්‍තරම අපි පැහැදිලි කරන එක හොඳයි. මොකද එතන නැත්තම් උදේකාන්ත මේ ඊට පස්සේ නිකන් ලොකු වැරද්දක් කරා වගේ වෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්. මේකේ මේ ඔබ මේ සමස්ත කෘතිය ගත්තාම සාමාන්‍යයෙන් අපිට එක් නිර්මාණකරුවෙකුගේ නිර්මාණ සියල්ල සම්බන්ධයෙන් කෙටි කරපු සංක්ෂිප්ත කරපු අදහස් ගොන්නක් තියෙනවා. ඒක නිසා මේක උදේකාන්ත පිළිබඳව හොඳ කියවීමක් මේක ඇතුලේ තියෙනවා. මට මම පොඩි දෙයක් අහන්න ඕනේ මේකේ 183 වෙනි පිටියේ මට දැක්ක තැනක් තියෙනවා. මේක බොහෝ විට ඔබේ අතින් මට හැරිච්ච දෙයක් වෙන්න ඇති. ඒක නිසා පොතට එහෙම නිකුත් වෙනවා නෙවෙයි. ඒකේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා ජීවන්ත. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම ලංකාදීප පුවත්පතක කතිත දියට ගින්දරට අදාළ විචාර ලිපියේ රංගපෑම් ගින්දරට අදාළ විචාර ලිපියේ රංගපෑම් පාර්ශවය අරබයා තවදුරටත් කතා කරන විදිහට ලබා ගන්න. ඔබ මේක පොඩ්ඩක් කියවන්න. කන්නඩිය ගෙනාවේ නෑ. මේකේ මොකක් හරි ඔබේ අතින් මට හිතෙනවා මොකක්ද කියලා තියෙන්නේ. මේ මෙහිමයි මගේ අදහසේ හැටියට මේ වාක්‍යය එන්න ඕනේ. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම ලංකාදීප පුවත්පතට කතිත දියට ගින්දරට අදාළ විචාර ලිපියේ රංගපෑම් පාර්ශවයේ අරබයා තවදුරටත් කතා කිරීමේ ඉදහසට ලබා ගනී කියලා තමයි ඉදහසට ලබා ගනී. හරි. මං හිතන විදිහට මොකක් හරි අතපසුවීමකින් අතුරු කොටසක් නැවත කියවිලා තියෙනවා. දියට ගින්දරට අදාළ විචාර ලිපිය රංගපෑම් ගින්දරට අදාළ විචාර ලිපිය. මුද්‍රණ දෝෂයක්. මොකක් හරි ඒව යන්න මං හිතන්න තමයි එන්නේ නැති. හරි. ඒව මුද්‍රණ දෝෂ නෙවෙයි. මේවා සාමාන්‍යයෙන් සංස්කාරකවරයෙක් නම් එහෙම නැත්නම් මේක ප්‍රූෆ් රීඩ් කරනකොට අහුවෙන්න ඕන එක. මේක ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා මුද්‍රණ දෝෂ කියලා. ඇත්තටම ජීවන්ත මේ වදු දේවල් මුද්‍රණ දෝෂ නෙවෙයි. මොකද මුද්‍රණ ශිල්පියා කරන්නේ සියල්ල සකසා දීපු සකසා දුන්න කෙනා. කිසියම් ඒ නිර්මාණය ඔහු කරන්නේ ඔහු මුද්‍රණය කරන එක විතරයි. පොත සංස්කරණය කරපු කෙනා මොකක් හරි මගේ මේක මේ එකම වචන දෙකක් වාක්‍යයක මැද වචන කීපයක් එක දිගට කියවෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක අර්ථයට ගැටලුවක් වෙනවා ඇති එහෙනම් යම් කිසි විදිහක. පැහැදිලිවම ලොකු ගැටලුවක් වෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කියවහම පොඩි අවුලක් එන ගතියක් තියෙනවා. ඊළඟට මම හරි මේ කැමති නළුවෙක් තමයි මේ ඉස්සර හිටපු මේ 90 දශකයේදී මේ ඔය හර්බි සෙනවිරත්න. ඔහු ගැන ඔබ මේ සඳහනක් කරන හරි කනගාටුදායක සඳහනක් 50 දශකයේදී දේශීය සිනමාවේ සුපිරිතරුවක් වූ හර්බි සෙනවිරත්නගේ මරණයට සිනමාවට සම්බන්ධ කිසිවෙකු සහභාගී නොවූ බවට පුවතක් එවක කවර හෝ පුවත්පතක පළවී තිබුණා මට මතකයි. මේ සත්‍ය සිද්ධියක්. ඒකට හේතුව හර්බි සෙනවිරත්න ජීවිතයේ අන්තිම කාලේ එයා හොඳින් හිටියා. නමුත් එයාව කවුරුත් දැන අඳුර ගන්න නැතුව හිටියේ. මගේ එක මිත්‍රයෙක් දවසක් ඒ ගෙවල් පැත්තේ කඩේට යනකොට හර්බි සෙනවිරත්න පාන් රාත්තරක් ගෙනන බයිසිකල් එකකින් ඇවිල්ලා හිටියලු. එයා හොඳ සිනමා රසිකයෙක්. එයාලා තියෙනවා මහත්තයා හර්බිද කියලා. ඔබන් හර්බි සෙනවිරත්න කොට කඩේට ආවේකොට පාන් රාත්තරක් අරගෙන යන්න. අඳුරන්නේ නැහැ කවුරුවත්. එතකොට එයා පස්සේ කාලෙක වෙනකොට සම්පූර්ණ වයින් වෙලා හුදේ කලා වෙලා දැන් අපි හිතන්නේ ශෂි විජේන්ද්‍ර එහෙමම නෙවෙයි. ශෂි සිනමාවේ ඇතුලේ නෑනේ. ඇතුලේ නැතුව හිටියා. ඉඳලා නැති වුණාට පස්සේ මරණයෙන් පස්සේ එයාගේ මරණය හුදේ කලා මරණයක් වුණා. එයා අපට මතකයි කොච්චර තරුවක්ද කියලා කාන්ති ගුණතුංගත් එක්ක රඟපාපු එක්තරා චිත්‍රපටි මට ඒක ඔළුවට එන්නේ ප්‍රසිද්ධම චිත්‍රපටි කාන්ති ගුණතුංගත් එක්ක රඟපාපු ප්‍රසිද්ධ චිත්‍රපටි වනමෝහිනී චිත්‍රපටියේ සිනමා තාරකාව. ඔව් දැන් අපේ කාලය අවසන් වෙච්ච නිසා මම පාඨකයන්ගෙන් ඉල්ලනවා උදේකාන්තගේ සිනමාවට කැමති අයට මේ කෘතිය අනිවාර්යෙන් කියවන්න. ඔබට තවත් යමක් මොන හරි කෙටි අදහසක් ප්‍රකාශ කරන්න
කෙටි වෙලාවක් දෙන්න. ඔව් විශේෂ දෙයක් නැහැ. ඇත්තටම උදේකාන්ත වෙනුවෙන් කෘතියක් නිකුත් කරන්න ලැබීම පිළිබඳව මම සතුටටපත් වෙන්නේ. මම ඊට ඉස්සෙල්ලා කරපු සෑම සිනමා විදියකම සිනමාව ප්‍රකාශන කලාවක් විදිහට බරපතල විදියට හසුරුවපු අය. නමුත් උදේකාන්ත සිනමාව කලාවයි කර්මාන්තයයි දෙකම අරගෙන ගිහිල්ලා දශක 3ක් තිස්සේ දේශීය සිනමාව කර්මාන්තයක් විදිහට රැකියා විශාල ප්‍රමාණයක කර්මාන්තයක් විදිහට ඔප්නම් ගන්න දුන්නු කාර්යභාරය වෙනුවෙන් පොඩි කෘතගුණයක් වශයෙන් පොතක් කරන්න ලැබෙන සතුටටපත් වෙනවා. එහෙමනම් අපිත් ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ නාලිකාවට ඇවිල්ලා මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි ලබන සතියේ තවත් මේ වගේ සාහිත්‍ය කලා නිර්මාණකරුවෙක් සමග එකතු වෙමු. ඔබට ආයුබෝවන්. The Leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළ ගැස්ම